right අලුත් විදියට හිතන්න ආස O level ළමයිට ඔන්න ලස්සන ගානක් ත්‍රිකෝණයක් ඇතුලේ ඔයාට දීලා තියෙනවා නොදන්න පදේ හරිද x s කියන්නේ නොදන්න පදේ එතකොට මෙතන නොදන්න පදේ කීයද දෙකක්ද එකක්ද එකයි x විතරයි මෙතනත් තින් x මෙතනත් තින් x මේක විසඳන්න නම් ඔයා දැනන් ඉන්න ඕන තියරි දෙකයි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල එක කීයද දැන් ඔයාට එකපාරට දැක ගමන් මෙතන කෝණය ඇතුලේ තියෙන්නේ වර්ගජ ප්‍රකාශනයක්. හරිද? වර්ගජ ප්‍රකාශනයක් කියන්නේ s ගේ වර්ගය තියෙන නිසා. හරිද? දැන් ඔයා ඕන කෙනෙක් දන්නවනේ පුතා. ඕන කෙනෙක් දන්නවා ත්‍රිකෝණික අභ්‍යන්තර කෝණ වල ඓක්‍යය. a ධන b ධන c සමාන 180යි. ඉතින් ඔයා දන්න දේ මේක ඇතුලේ පාවිච්චි කරන්න. මේවා මේ සාමාන්‍ය නිකන් normal ගණන් අපේ පන්ති වල ළමයිට නිකන් ආතල් එකට වගේ දෙන ගණන් මේවා. හරිද? right. එතකොට බලන්න 71යි 85යි මෙතන x වර්ග ඍණ 5x x වර්ග ඍණ 5x කියන කෝණ තුන එකතු කරාම එන්න ඕනේ කීයද අංශ 180යි හරිද කෝණ තුනෙම එකතු අංශ 180යි මම දන්නේ උච්චරයි කියලා හිතන්නකෝ මට පුළුවන් ඕක ලියන්න ඕක ලියලා වැඩේ පටන් ගමු දැන් මේ දින වර්ගද ප්‍රකාශනය right අපිට ඕනේ s ගේ උත්තර දැන් සාමාන්‍ය ඔයගොල්ලෝ දන්නවා වර්ග ප්‍රකාශනයක් සුළු කරද්දී දැන් වර්ගද සමීකරණයක් වෙන්න දැන් මෙතන තා පොඩ්ඩක් ඉන්න. එතකොට අපිට උත්තර කිහිපයක් එන්න පුළුවන් ඈ. බලන්න. 71යි 85යි එකතු කරාම කීයද? 156යි. x වර්ග ඍණ 5x සමාන 180යි. තව මොනවද කරගන්න පුළුවන් ඈ? දැන් මෙතන සමීකරණයක් ගොඩනගලා තියෙන්නේ. වර්ගද සමීකරණයක් හදාගන්න පුළුවන්. right බලමු. x වර්ග ඍණ 5x මම පොඩ මේ පැත්තට අරන් ධන 156 මේ පැත්තෙන් ලියා ගන්නවා ලස්සනට. මේ කව්වරි නොපෙරෙන්න පදයක් ගාද 156 ගා මුකුත් තිබ්බේ නැහැනේ. මුකුත් තිබ්බේ නැහැ කියන්නේ බං මේක ඇතුලේ තියෙන ධන. මේක ඉස්සරහා තියෙන ධන right. ඒතකොට ධන 156. මට පුළුවන් මේ ධන 180 මේ පැත්තට ගේන්න. ධන පදයක් අනිත් පැත්තට යද්දි සමාන ලකුණෙන් මොන පදයක් බවට පත් වෙනවද? ඍණ පදයක් බවට පත් වෙනවා. මේ පැත්තේ මුකුත් නැහැ කියන්නේ බිඳුවයි. ඉතින් x වර්ග ඍණ 5x මෙතන එන්නේ 156 ධන 156 ඍණ 180. මෙයාගේ ධන ලකුණ මෙයාගේ ඍණ ලකුණ වෙනස් නම් ලොකු එක්කෙනාගෙන් පොඩි එක්කෙනාව අඩු කරලා ලොකු එක්කෙනාගේ ලකුණ තමයි දාන්නේ. හරි. 180න් 156 ගියාම කීයද? 24යි. වාට ෂේප් එක පොඩ්ඩ අඩු කරලා ගන්න පුළුවන් පැත්තක. right. හරි. දැන් මෙතන ගොඩ නැගුණේ මොකද්ද? වර්ගජ සමීකරණයක්. 10 වසර ළමයි දුක් දන්නවා. වර්ගජ සමීකරණයක් සුළු කරන්න ඔයාට ක්‍රම කිහිපයක් තියෙනවානේ. සාධක කරලා පුළුවන්. වර්ග පූර්ණයෙන් පුළුවන්, සූත්‍රයෙන් පුළුවන්, තව ක්‍රම තියෙනවා. ආදේශ දාලා තව ඉන්ටරෙස්ටිං ක්‍රම තියෙනවා. හරිද? හරි. මේක අපි කරමු සාධක කඩලා. සාධක කරලා s උත්තර දෙකමු. දැන් තියෙන්නේ නිකන් වර්ගද සමීකරණයක් සාධක කරලා s ගේ උත්තරේ හොයන්න විතරයි. හැබැයි ඔයාලා දැක්ක ගමන් මෙතන පේන්න තිබ්බේ නිකන් ත්‍රිකෝණයක් ඇතුලේ x පද තියෙනවා. අනේ වන්ද මොකද්ද කියලා හිතා ගන්න බෑ. හරිද? මුලින්ම දැක්ක ගමන් කරන්න තියෙනවා දන්න දේ පාවිච්චි කරන්න. එතනින් පස්සෙත් ඔයාලා ගොඩ නැගෙන්නේ ඔයා දන්න දෙයක්ම තමයි. හරිද? බලන්න. මෙයාව කොහොමද සාධක කඩන්නේ? දැන් සාධක කඩන්න මෙලෝඩියක් දන්නේ නැති කෙනෙක්ටත් මගේ channel එකේ Maths with Carries YouTube channel එකේ කෙලින්ම තියෙන playlist එකක් පිටින්ම සාධක කඩන දි උගන්වනවා A to Z. හරිද? ඒකත් බලන්න ගිහලා පස්සේ මේක බලන්න ඉවර වෙලා. හරිද? එක වැඩි කිරීම 24. එක් වරක් 24 කීයද පුතා? මෙතන තියෙන x වර්ග ඉස්සරහා සංගුණකයයි. මෙතන තියෙන ඊට පදේ වැඩි කරගන්න පැත්තක. හරි. එක් වරක් 24 කීයද උත්තරේ? 24යි. දැන් 24 සාධක ඔක්කොම ලියා ගන්න ඕනේ. ගණිත සංඛ්‍යා දන්නව නේද? 1 2 3 4 5 6 7 8 9 10 කොහොම යනවද? ඒ ටික චෙක් කරන්න මෙතන. එක් වරක් කීයද? 24යි. දෙවරක් නම් හැදෙන්නේ කීයද? 12යි. තුන් වරක් නම් කීයෙන්ද හැදෙන්නේ? 8යි. හතර වරක් නම් කීයෙන්ද හැදෙන්නේ 24? හතර වරක් නම් 6යි. දෙවට එක හතරක් 24යි. 24 හැදෙන ක්‍රම බලපන්. එච්චරයි. පොඩි දෙයක්. පස් වරක් නෑ. 6 වරක් තියෙනවා. 6 වරක් දුත් වෙන්නේ ආයි හතරම තමයි. 6 වරක් 4යි. 4 වරක් 6 කියන්නේ දෙකක් නෙමෙයි එකක්. පැහැදිලිද? ඒතකොට බලන්න මෙතනින් මේක නවත්වනවා. මොකද මේකයි මේකයි කියන්නේ දෙකම එකක්. ඔතනින් එහාට යන්න එපා. ආයෙන්නේ කරපුවම තමයි. ඒ හින්දා මේ ටික තමයි ඔක්කොම සාධක වෙන්නේ. 24 සාධක.
24යි සාධක. හරිද? ඔක්කොම 1 2 3 4 6 8 12 24 කියන්නේ ඔක්කොම 24 තියෙන සාධක. චූරි වන්දීවනේ ඔවා. රයිට්. හරි බලන්න ඕලෙලා මෙට මේක මහදයක් වෙන්න බෑ. හරිද බලන්න. ඊට පස්සේ මෙතන බලන්න චෙක් කරන්න ඍණ තියෙන්නේ. මෙතන ඍණ නම් මැද්ද පදේ අපි හදා ගන්න ඕනේ මොකක් හරි මෙයාගේ සාධක දෙකක් අඩු කරලා. ඇයි පුතා එහෙම කරන්නේ අපි මේ? ඇයි මේ මෙහෙම කරන්නේ? මුලින් පොඩ්ඩක් හරි දන්න කට්ටියට පුළුවන්. මේ වර්ග සමීකරණය සුළු කරන්න පද 3ක් තියාගෙන කරන්න පුළුවන්ද? බෑ. පද 3ක් තියාගෙන කරන්න බෑ. ඒ හින්දා මෙතන පද 4ක් බවට පත් කරගන්න ඕනේ. මේ මැද්ද පදේ තමයි කැලි දෙකට කඩා ගන්න යන්නේ. ඒක කරන ක්‍රමය තමයි මම මේ කියලා දෙන්න යන්නේ. හරිද? බලන්න. එතකොට 3යි 8යි. 8න් 3ක් අඩු කරන්න බලන්න. මේ පහ හදන ක්‍රම බලන්න. 24 එකක් අඩු කරලා බෑ. මේ මෙතන ඍණ හින්දා මොකද කරන්නේ? අඩු කරලා තමයි වැඩි හදා ගන්න ඕනේ මෙන්න මෙයාව. 24 එකක් අඩු කරොත් 23යි බෑ. 12න් දෙකක් අඩු කරොත් බෑ 10යි. 8න් 3ක් අඩු කරොත් 5යි. 5 හැබැයි මෙතන ඕනේ ඍණ 5. හොඳට චෙක් කරලා බලන්න. 3න් 8ක් අඩු කරොත් කීයද? ඍණ 5යි. එහෙනම් ඔයාලට පුළුවන් නේද මෙතනට දාගන්න 3යි x ඍණ 5යි x කියලා. සෝරි 8යි x කියලා. 3යි x ඍණ 8යි x කීයද එන්නේ? 5යි x. හැබැයි මොන 5යි xද? ඍණ 5යි x. මොකද මෙයා ධන. පැහැදිලිද? එතකොට මේ දෙන්නව සුළු කරාම ඉන්නේ මෙයා. මං ඊටු ටික ලියා ගන්නවා. දෙපැත්තෙන් අවුලක් නැහැ නේ. වැරද්දක් නැහැ. සමානයි බිඳුව. ඒසි දෙයක් තියෙන්නේ. හරිද? ඊට පස්සේ මේක නිකන් එන ලේසි වගේ න ඩක් ගාලා ස්කිප් කරලා යන්න. ඌර වැඩන්නේ. හරි. බලන්න. x වර්ග දාන 3ix ඍණ 8ix ඍණ 24 සමානයි බිඳුව. එතකොට මෙයාගේ ඊට පස්සේ මෙයාගේ පොදු පද අල්ලන්න. පොදු පද අල්ලන්න. කැමති දෙකක් අල්ලගන්න මොන දෙක ඇල්ලුවත් අවුලක් නැහැ. එකම ප්‍රතිඵලය තමයි එන්නේ. හරිද? බලන්න x වර්ග දාන 3x දැක්කම x වර්ගයි 3x දැක්කම එන්නේ x පොදුයිනේ. මෙයාට x ඉන්නවා. මෙයාගේ x වර්ග x ගත්තාම x ඉතුරු වෙනවා. ධන 3ix ගෙන් x ගත්තාම 3 ඉතුරු වෙනවා. ඍණ 8ix ඍණ 24. ඔන්න ලොකු ප්‍රශ්නයක් නේද මෙතන? ලොකු ප්‍රශ්නයක් නේ සමහර අයට. ඍණ 8ද ගන්නේ ධන 8ද? මේ බලන්න පුතා. මෙතන තියෙන ධන x ධන 3. මේ පදේමනේ ඔයගොල්ලෝ පොඩ්ඩක් හරි දන්නවා නම් දන්නවා මේ පදේමයි මෙතන හදන්නත් ඕනේ. එතකොට ධන x උනේ හදන්න ඕනේ. එහෙනම් ඔයා කෙලින්ම ගන්නලු ඍණ 8 එළියට. ඍණ 8 එළියට අරගෙන දාන x ඇතුළට. එතකොට ඍණ 8 වතාවක් x එනවා ඍණ 8යි x. ඍණ 24න් ඍණ 8ක් ගන්නවා කියන්නේ ඍණ 24 බෙදන්න ඕනේ ඍණ 8න්. බෙදුවම එන්නේ ධන 3යි. ආයි ගුණ කළ බලන්න සැකයි වගේ නෝ. ඍණ 8 වැඩි කිරීම x ඍණ 8යි x. ඍණ 8 වැඩි කිරීම ධන 3යි ඍණයි ධනයි ඍණයි 8 වරක් 3 24යි. එච්චරයි. සමානයි බිඳුව. මෙතනත් ඉන්න x ධන 3 මෙතනත් ඉන්න x ධන 3. වැඩි ෆිනිෂ්. right ගන්නවා x ධන 3 ඇතුළට. එළියට. පළවෙනි කොටසෙන් x ධන 3 ගත්තම මෙතන ඉතුරු වෙනවා x. දෙවෙනි කොටසෙන් x ධන 3 ගත්තම මෙතන ඉතුරු වුණා ඍණ 8. පහසුයි. ලේසි පහසුයි. හරිද? දැන් වැඩි ඉවරෙන් ඕක තමයි සාධක කරනවා කියන්නේ. මම පොඩි ප්‍රශ්නයක් අහන්න යන්නේ. දෙවරක් බිඳුව කීයද කියන්නේ? බිඳුවයි. බිඳුව වරක් දෙක කීයද? බිඳුවයි. බිඳුව වැඩි කිරීම බිඳුව කීයද? බිඳුවයි. මේ ලෝකේ මොකක් හරි පද දෙකක් ಗುಣ වෙලා බිඳුව වෙනවා නම් අනිවාර්යයෙන්ම එක පදයක් හරි බිඳුව වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ පද දෙකම බිඳුව වෙන්නත් පුළුවන්. ඒ හින්දා අපිට කියන්න බෑ මෙතන මෙයා විතරක් බිඳුව වෙන්න ඕනේ මෙයා විතරක් බිඳුව වෙන්න ඕනේ එහෙම කියන්න බෑ. මේ දෙකම බිඳුව වුණත් ප්‍රශ්නයක් නෑ බිඳුව තමයි හැදෙන්නේ. ඒ නිසා මෙයත් බිඳුව වෙන්න පුළුවන් මෙයත් බිඳුව වෙන්න පුළුවන්. එහෙම වුණොත් තමයි සමාන වෙන්නේ බිඳුවකට. හරිද? හරි එහෙනම් x ධන 3 සමානයි බිඳුව හෝ x ඍණ 8 සමානයි බිඳුව. right very good. ඊට පස්සේ අපි මෙතන යමු ආන්සර් එක. මෙතනට ගමු. right. එතකොට x ධන 3 සමානයි බිඳුවෙන් එන්නේ x සමානයි ඍණ 3යි. x ඍණ 8 සමානයි බිඳුවෙන් එන්නේ x සමානයි ධන 8යි. ඇයි ඒ? ධන 3 මේ පැත්තට ගියාම ඍණ 3යි. ඍණ 8 අනිත් පැත්තට ගියාම ධන 8යි. එහෙනම් x ට උත්තර දෙකක් ආවා. ඔය දෙකම හරිද නැද්ද කියලාත් බලන්න වෙනවා පුතේ. හරිද? මොකද මෙතන කෝණයක්නේ. කෝණයක් කවදාවත් ඍණ වෙන්න පුළුවන්ද? බෑ. මේ ආපු උත්තර දෙකම අපි දාලා බලමු මේක සැටිස්ෆයි වෙනවද කියලා. මේක තෘප්ත වෙනවද කියලා බලමු. කොහොමද බලන්නේ? දැන් s ට ආපු උත්තර දෙක මොකද්ද? ඍණ 3. s ට ආපු උත්තර දෙක ඍණ 3යි ඍණ 8යි.
එතකොට x වර්ග ඍණ 5s කියන කෝණයෙන් අපිට පොඩි අවුල මේවා ඉතින් නියත පදනේ. මෙතනට මේ උත්තර දෙක දාලා බලමු. මුලින්ම දාලා බලන්න මේකට x සමානයි ඍණ 3. මෙතන ඍණ x වර්ගනේ තියෙන්නේ. x වර්ග ඍණ 5x. ඍණ 3 දාලා බලන්න. ඍණ 3 වර්ගය ඍණ 5 වතාවක් ඍණ 3. ඍණ 3 වර්ගය 9යි. මෙතන ඍණයි ඍණයි ධනයි 5 වරක් 3 15යි 24 ආවා. nice. ආයි දාලා බලන්න x වර්ග ඍණ 5x ට මොකක්ද? දැන් මෙයාව දැම්මනේ. මෙයාවත් දාලා බලන්න. 8 වර්ගය ඍණ 5 වතාවක් 8 මේ x ඉන්න තැනට 8 දැම්ම බා මේ මහ දෙයක් කරේ නෑ. x ඉන්න තැනට 8 දැම්ම. හරි. 8 වර්ගය 64යි. ඍණ 5 වරක් 8 40යි. 64න් 40 ගියාම 24. wow! 24යි 24යි. මේ බලන්න. දෙකටම ආව එකම උත්තරේ 24. මොකද එහෙම වෙන්නේ නැතුව කියන්නත් බෑ. මොකද මේකට ඇවිල්ලා වෙන උත්තරයක් මෙතන වෙන එකක් එන්න බෑ. මොකද පුතා 71යි 85යි එකතු කරාම 156යි. 156 71 86 කරම 156යි. මෙතනට එන්න ඕන කොහොමද 24ම තමයි. මොකද 24 නැතුව වෙන එකක් එන්න බෑ. ත්‍රිකෝණික අභ්‍යන්තර කෝණ වලයික්‍ය අංශ 180ක් වෙන්න ඕනේ. 25 එන්න බෑ ජීවිතේට. මොකද මේ තුනම එකතු කරාම එන්න ඕනේ අංශක 180ක් නිසා. තේරුණාද නැහැ? බලන්න. ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම රිප්ලයි කරනවා. හරි. ජය වේවා. තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. තාමත් මගේ channel එක බලන්නේ subscribe කරන්නේ නැතුව නම් අනිවාර්යෙන්ම subscribe කරලා like එකක් දාගෙන යන්න. හරි. දැන් මේ නැතත් කමන්නේ ඉගෙන ගන්න. හරි.